තමන්ගේ ඇස් දෙකම අහිමි වෙච්ච මේ පින්වත් තාත්තා කොහේ හරි පොලකට ගිහිල්ලා කාගෙන් හරි කීයක් හරි ඉල්ලගෙන අටපිරිකර මිලදීගෙන ඒ අටපිරිකර සිරිපා මළුවට පූජා කරලා තාත්තගේ අදිස්ථානයක් තියෙනවා කවදා හරි අටපිරිකර 1000ක් විතර පූජා කරලා ඇස් දෙක සුවපත් කරගන්න පිනක් රැස් වෙන්න හෝ ඒ මුදල් දුන්න අයට පවා ඒ රැස් වෙන පිනෙන් තාත්තට කවදා හරි දවසක මතු භවයක හරි මේ තියෙන කර්මයන්ගෙන් නිදහස් වෙන්න ඒක හේතුවක් වෙයි කියලා. ඉතින් තනියම සිරිපා කරුණා කරන අපිට මුණ ගැහෙනවා. අපි සිරිපා මලේ උඩට යනකොට තාත්තා වැඳලා පහලට එනවා. ඉතින් ඒ ආදරණීය තාත්තා ගැන අපි ඔබට මීට කලින් කිව්වා. අපි රෝහලට තාත්තාව එක්කන් යන්න සූදානම් කළේ මෙන්න මේ විදිහටයි. මේ වෙලාවේ තාත්තා මම රත්නපුර සමන් දේවාලයට එක්කගෙන ආවා. තියෙන එකම ප්‍රාර්ථනාව මට මේ වෙලාවේ කොහොම හරි ඉක්මනට තාත්තා සනීප කරගන්න ඕනේ. සමන් දෙවියන්ට අදිස්ථාන කරන්න තාත්තා අපිට කොහොම හරි සිරිපා කරුණා කරන්න පේන විදිහට භාග්‍ය ලැබෙන්න කියලා. ධර්මරාජ ගැන මුදින ජම්බුනේ සුමන සමන් රාජෝත්තමයන් මාසේ බලලා ඒ වගේම සුමන සමන් රාජෝත්තමයන් මාසේ බලලා මට ඇස් දෙක ලබා දෙන්න හදාගන්න සම්පූර්ණ උදව් කරන්න මගේ සුමන සමන් රාජෝත්තමයන් දාන්සේට ජීවිත මට දෙවියෙක් නෑ. හැමදාම සුමන සමන් දෙවියන් මට බලන ඒ වගේම මගේ ඇස් දෙක හදා දෙන්න මට ලබා දෙන්න සුමන සමන් රාජෝත්තමයන් මාසේ බලන්න. සාදු සාදු සාදු. තාත්තා දැන් කොළඹ යන්නේ ගැන මොකද සතුටුද? හොඳයි. සතුටු නැති දෙක දාගන්න කියන කොච්චර එකක්ද? බොත්තම් කියන්නේ භාගයක් යනකම් තියෙනවා. අනික බා නිකන් සෙට් විදියට. ඒක අන්න එක ලස්සනයි. හොඳයි. නැසනේ? ඒක තමයි මට අර මිස්කිනි කරන්නේ ඒක දා ගිය අවුරුද්දේ ඉස්සෙල්ලා. බොත්තම් වලින් භාගයක් තියෙනවා ඊටු ටික නේ. ඒක තමයි. ජීවිතේ පළවෙනි වතාවට සැලුන් එකකට ආවේ මම කිසිම අදහසක් තිබුණේ නැහැ සැලුන් එකකට එන්න කවදා. ඒකට පොණ්ඩේ රෙවුල කොයි විදිහට කපන්න ඕන? රෙවුල කපලා මේ ෆීම් පොයින්ට් එක මෙඩියක් කොහොමද ගන්න? ෆීම් පොයින්ට් එකක් තියලා කරන්න. ඉතින් කපන්නේ. ෆීම් පොයින්ට් එක කියනවා. ඊට මේ ඔක්කොම කපනවා. හරි. ඉතර ගෙදර හදපුවා මසරත් අයියේ කටාරින්න කියලා කන්න බෑගම කෑල්ල කටාරින්න කියලා තියෙනවා කටි. කඩවල වල අයගේ ගෙවල් වල හදපුවා. සරත් තාත්තා කියන්න බෑ දැන්. සරත් අයියේ කියන්නේ. අපිට මේ සුබුන් මල්ලේ හරි ලස්සනට තාත්තව මේ පිරිසිදු කරලා දුන්නා. කොණ්ඩ රැවුල් කපලා ඉතින් මුදල් දෙන්න ඇහුවට මුදල් එපා කියන යාටත් ඒක පින් සිද්ධ වෙන්න කියලා පිළියන්දල සෝලෝ සලූන් එකේ මල්ලේ ඔයාලට බොහොම පිං. සිරිපා වැඳලා බැහැලා එන ගමම පැල්මඩොල්ල පොලින් ගත්ත තාත්තව අපි සමන් දේවාලයට වන්දනා කරවලා මේ විදිහට කොණ්ඩ රැවුල් කපලා අලුත් ඇඳුම් අන්දලා නාවලා බොහොම පිරිසිදුව ඊට පස්සේ අපි රෝහලට අරගෙන ගියා. අපි රෝහලේ පරීක්ෂණ කටයුතු සිද්ධ වෙච්ච ආකාරය සහ වෛද්‍යවරු තාත්තා වෙනුවෙන් කිව්වේ මොකද්ද? අපි ඉදිරියේ තාත්තා වෙනුවෙන් කරන්න ඕනේ මොනවද කියන තොරතුරු බොහොම ඉක්මනින් අද දවසේම ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් උතුම් පුණ්‍ය ධර්මයන් රාශියක් ඔබ මේ වීඩියෝ එක තුළ දැක්කා. මම ඔබටත් අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මේ සතුටු සිතින් රැස් කරපු සියලු පින්